ආයුබෝවන් කුක්විත්.දුනි මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද හදමුද රසම රස අනෝදමල්. එහෙමත් නැත්නම් සීනි කුරුල්ලෝ ටිකක්. එන්නකො ළමයි එහෙනම්. මුලින්ම අපිට ඕනේ පාපි ටිකක් එකක්. ඒකට මම දාගන්නවා ඇස්ට්‍රා මේස හැන්දා. ඒකටම ලුණු කුඩු ටිකක්. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ළමයි අපිට ඇස්ට්‍රා දාන්න නැත්තම් පිරිසිදු පොල් තෙල් චුට්ටක් දැම්මත් කමන්නේ. හොඳද? එහෙම කරා කියලා රස නම් චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි මේකට වතුර චුට්ට දාලා මේ විදිහට ඩෝ එකක් හදාගන්න ඕනේ. මේ බලන්නකෝ. මේ විදිහට සොෆ්ට් එකට ඩෝ එකක්. අපි දැන් මේක මේ විදිහට පැන්ටි ටොප් එක උඩ තෙල් චුට්ටක් ගාලා මේ විදිහට දිග ඇර ගන්න ඕනි. ගොඩක්ම තුනී කර ගන්නත් එපා. මේ ගානට වගේ. දැන් අපි මේ තුනී කරගත්ත පිටි මිශ්‍රණය පුංචි කොටු හැඩයට මේ විදිහට කපා ගන්න ඕනේ. හරිම ලේසි ළමයි. මේ බලන්නකෝ. හවසට තේ චුට්ටක් බොන්න මොකටද කඩෙන් බිස්කට් ගේන්නේ. අපි මේ විදියට හදාගමු. ගෙදරදීම. හරි. අපි දැන් හදාගනිමුකෝ. හරිම ලේසි ළමයි. ඔය විදියට නමා ගන්න විතරයි යන්නේ තියෙන්නේ. අපි දැන් පුංචි කොටුවක් මේ විදියට අරගෙන මුළු දෙකක් එකතු කරලා මේ විදියට තද කරගන්න ඕනේ. අනිත් මුළු දෙක අනිත් පැත්තට තියලා තද කරගන්න ඕනේ. ළමයි මතක තියාගන්න අපි මේ මුල තද කරගන්නකොට චුට්ටක් තද කරගන්න. නැත්නම් අපි තෙලේ මේක බදිනකොට මේක ගැලවෙන්න පුළුවන්. හොඳද? දැන් අපි ඒක මේ විදිහට තෙලේ බද ගන්න ඕනේ. මට දින්න තමයි බෙද ගන්න ඕනේ. හොඳද? ගොඩාක් කර ගන්නත් එපා. හදිසි කියලා ගින්දර ගොඩාක් දාගෙන බැදලා ඔන්න කරුණා කියන්න නම් එපා. හොඳද? අපි මේක මද ගින්නේ තමයි බෙද ගන්න ඕනේ. නැත්තම් මැද අමුයිනේ. ওই විදිහට අපි රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. එහා මෙහා පෙරල ඔන්න ඔය ගානට වගේ වෙනකන් බෙද ගන්න ඕනේ. හරිම ලේසි ළමයි. අපි මොකටද කඩෙන් ගෙනල්ලා බිස්කට් ගන්නෙ? ඔය බලන්න. හරිම ලේසි නේද? පාන් පිටි කප් එකකින් අපිට මේ විදිහට සීනි කුරුල්ල ගොඩාක් හදා ගන්න පුළුවන්. මේක හරිම රස කෑමක්. පුංචි බබාලා වුණා ගොඩක් ආසාවෙන් කයි. ඔයාලගේ ගෙදරත් චූටි බබාලා ඉන්නවා නම් අනිවාර්යෙන් මේ විදිහට හදලා දෙන්න. හොඳද? අපි දැන් ඒ ටිකත් ඔය විදිහට බෙද ගන්නවා. දැන් අපි තාච්චියක් ලිපේ තියලා ඒකට මේ විදිහට සීනි හැඳි දෙකක් විතර දාගන්නවා. ඒකටම වතුර මේස හැඳි 3-4කුත් දාගන්නවා. අපි දැන් මේක හොඳට උණු කරන්න ඕනේ. මෙන්න මේ ගානට මේ විදිහට නූලක් වගේ ඇදෙනවා නම් ඒක තමයි පදම. දැන් අපි මේ පැණියකට අපි හදාගත්ත අපේ අනෝදමල් ටික දාගන්න ඕනි. හැම කෑල්ලකම හොඳට සීනි දැවටෙන්න. ඔය විදිහට හොඳට කවලම් කරගන්න ඕනි. ඔය තියෙන ළමයි මම හදාගත්ත මගේ සීනි කුරුල්ලෝ ටික. බලන්න හරිම රස පාටයි නේද? ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඒකලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. බයි.